ආයතනය උපමා කරන්නේ දැන් මේකේ හදලා තියෙන මේ දී පතුරු ටික තියෙනවනේ. මේ හදලා තියෙන දී පතුරු වල එක එක උස හරිද උස සහ මිටි බව එයා දීබික් අනුමාන කරනවා ශාකයට හම් වෙන පෝෂකයේ විදිහට. හරි. එතකොට දිගම ලීපටියෙන් එයා උපකල්පනය කරන්නේ ශාකයට ප්‍රධාන වශයෙන් වැඩිපුරම හම් වෙන පෝෂකය තමයි දිගම ලීපටිය. ඒතර කෙටිම පෝෂකය වෙන්නේ මොකද්ද? අඩුවෙන්ම කෙටිම ලීපටිය වෙන්නේ මොකද්ද? අඩුවෙන්ම හම් වෙන පෝෂකය. හරිද? එහෙම තමයි දැන් ලිබික් මේක හැදුවේ. ඒක ලිබිගිනි අවමතා නියමය කියන්නේ. එතකොට දැන් මේකේ දැන් මේ ඩී වලින් හදපු මේ බඳුනේ හරි මෙයා පරීක්ෂණාත්මකව මොකක්ද දාන්නේ මේකට දානහම මෙයා කෙලින්ම සම්පූර්ණයෙන් පිරෙන්න වැඩි. දැන් මේකට වැඩි දාන්න මොකද වෙන්නේ? දැන් මේකේ අඩුම උසක් තියෙන දී වටේ ගාවින් මොකද වෙන්නේ? අර පුරවන වැලි සෙට් එකම ආපහු මොනවා වෙනවද? එළියට යනවා. හරි. කොච්චර පිරෙව්වත් අර අවම උසක් තියෙන දී වටේ ගාවින් මොකද වෙන්නේ? ඒ ටික ආපහු අර වැලි ටික යනවා. හරිද? මේකම මෙයා උපකල්පනය කළා. මෙයා සංසන්දනය කරා ශාකයොත් එක්ක. හරි. මෙයා මේකට මේ පෝෂක ටික සහ මේ වැලි පුරවන එකට වැලි පුරවන වැලි අල්ලන ප්‍රමාණය ධාරිතාවය කියලා ඒක සමාන කරලා අස්වැන්නට ශාකය අස්වැන්නට. එතකොට මේ සම්පූර්ණ ලීපටි වල උස පෝෂක වලට සමාන කළා. ඊට පස්සේ මෙයා කිව්වා මොකද්ද? ඒ ශාකේ අපේ සලකන ලබන යම් ශාකයක් තියෙනවා නම් ඔය කියන ශාකයේ වර්ධනය සහ අස්වැන්න. හරි. ශාකයේ වර්ධනය සහ අස්වැන්න තීරණය වෙන්නේ ඒකට අඩුවෙන්ම ලැබෙන පෝෂකයේ මත. උදාහරණයක් විදිහට මෙහෙම හිතන්නකො. දැන් මේකට අපි මෙහෙම හිතමු. අපි ප්‍රධාන වශයෙන් මේකට දෙනවා යූරියා. හරි. යූරියා දෙනවා එකක්. ඊළඟට අපි දෙනවා හිතන්නකො MOP. හරි. ඊළඟට අපි දෙනවා TSP. හරි. ඔය විදිහට දෙනවා. ඒ කියන්නේ නයිට්‍රජන් ගන්න, ફોස්ෆරස් ගන්න සහ පොටෑසියම් ගන්න. ඊට අමතරව වෙන පෝර මොනවා හරි දෙන්න පුළුවන්. හරි. ඒ දෙන පෝර අණුව හරි මෙයාලා ගන්න පෝෂකයේ තීරණය වෙනවනේ. ඊට පස්සේ මෙයාලා ශාකයට ලබා ගන්නා වූ ફોස්ෆරස් වේවා, නයිට්‍රජන් වේවා, එහෙම නැත්නම් පොටෑසියම් වේවා අවම පෝෂකයේ මත මේ ශාකයේ අස්වැන්න සම්පූර්ණයෙන්ම තීරණය වෙනවා. හරිද? එතකොට දැන් ඒකමනේ අර වැලි පුරවලත් එයා බැලුවේ. හරි. එතකොට එයා මේක අධ්‍යයනය කරලා හොයාගෙන මේ නියමයට නමක් දැම්මා. මම විසින් මේක හොයාගත්තේ. ඒ නිසා මගේ නම දානවා මොකද්ද? ලීබික්ගේ අවමතා නියමය. හරිද? කියලා නම දැම්මා. දැන් මේක හොඳ උදාහරණයක් තමයි මොකද්ද? මිනිස්සුන්ගේ ජීවිතේට. හරිද? හොඳ උදාහරණයක්. ඇයි දැන් හිතන්නකෝ ඔය මේ මිනිස්සුන්ට මොන හරි ප්‍රශ්න ආවට පස්සේ කඩාගෙන වැටෙන අවස්ථා තියෙනවානේ. හරිද? ඒ කියන්නේ හිතන්න දැන් බහුතරයක් ගෙවල් වල ප්‍රශ්න. හරිද? ඒ කියන්නේ අපි හිතමුකෝ මේ මිනිස්යාගේ ජීවිතේ දැන් මේකේ ධාරිතාවයට සමාන කරමු. හරිද? සමාන කරලා දැන් මේ සම්පූර්ණ ධාරිතාවය මිනිස්යාගේ ජීවිතේ. හරිද? එතකොට එයා දැන් මොකක් හරි ප්‍රශ්නයක් නිසා එයාගේ සම්පූර්ණ ජීවිතේ වර්ධනය එහෙම නැත්නම් එයාගේ සම්පූර්ණ ගමනම අඩාල වෙනවා නම් හරිද? අඩාල වෙනවා නම් ඒක ඇවිල්ලා මෙන්න මේ ලිබික්ගේ අවමතා නියමයට සමාන වෙනවා. කොහොමද ඒක සමාන වෙන්නේ? සමාන වෙන්නේ එයාට අනිත් සියලුම දේවල් හම්බුණා. හරිද? ඒ ජීවිතේ එයාට අනිත් සියලුම දේවල් හම්බුණත් එක ලැබෙන්නේ අඩුවෙන් ලැබෙන සාධකයක් මත. අපි හිතමු මොකක් හරි දෙමව්පියන්ගේ ප්‍රශ්නයක්. අඩුවෙන් ලැබෙන ආදරය හම්බෙන්නේ නැහැ. අංක 2 මොකක් හරි ඉඳලා ලව් affair එකක් ඉඳලා හරි මොකක් හරි ඉඳලා අංක 2. එහෙම නැත්නම් සල්ලි ප්‍රශ්නයක් නිසා අංක 3. හරි ඒ වගේ මේ මිනිසුන්ගේ ජීවිතේට එන යම්කිසි ප්‍රශ්නයක් නිසා අඩුවෙන්ම ලැබෙන දෙයක් නිසා ඒ ජීවිතේම යම් තීරණාත්මක තත්යකටපත් වෙන්න පුළුවන්. හරි ඒ කියන්නේ අස්වැන්න නැත්නම් ධාරිතාවයේ යන්න පුළුවන් ප්‍රේම ගමන තීරණය වෙන්න පුළුවන්. මේක. හරිද? එතකොට ආදරය වේවා දැන් ඔය ලව් affairs තියෙනවා නැති වෙනවා. හරි. එහෙමනේ. එතකොට ඒකේ ඒක නැති වුණා කියලා හරි. එතකොට ඒක ලැබෙන්නේ නැහැ කියලා සම්පූර්ණයෙන්ම අර යන ගමන නවත්තලා දාලා හරි. එහෙම ඉන්නවට වඩා හොඳ නැද්ද? ඒ පෝෂකය ගත්තොත්. හරි. අපි මේ පෝෂකය ලබා ගන්න වැඩ කළොත් දැන් අපි මේකට අඩුවෙන්ම ලැබෙන පෝෂකය ගහට දුන්නොත් ඒ ගහේ අස්වැන්න සම්පූර්ණයෙන්ම පරිම මට්ටමකට ගන්න පුළුවන්.
හරිද? දැන් අපේ ජීවිතේටත් අපිට ආදරේ වේවා. හරි සල්ලි වේවා. එහෙම නැත්නම් අපි හිතමුකෝ වෙන මොනවා හරි වාහනයක් මොනවා හරි දෙයක් නැත්තම් අපි ඒක පෝෂකයකට සමාන කරොත් එහෙම ඒක අපිට යම් මට්ටමකින් ලබා ගන්න පුළුවන්. වෙන තැනකින් හෝ ඒවා වෙන දෙයකින් හෝ වේවා. හරි සල්ලි නම් ණයකට හෝ ඒවා ඒක අරගන්න පුළුවන් නම් ඒ ජීවිතේ ඒ මනුස්සයාට යන්න පුළුවන් ගමන තවදුරටත් වැඩි වෙන්න පුළුවන්. හරිද? එතකොට මේක ලිබික්කේ අවමතා නියමයේ versus අපිට අලුත් version එකක් කියලා දාන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ මේක ශාකයකට විතරක් පොදු කාරණාවක් නෙවෙයි. හරිද? මේක හරියට ඉගෙන ගත්තාට පස්සේ මේක ජීවිතේට ඇප්ලයි කරගන්නත් පුළුවන්. හරිද? ඒකයි මේ ලිබික්කේ අවමතා නියමයේ විශේෂම කාරණාව වෙන්නේ.